Aku mampu hiang kau ni waring. Ih, macam hui boom bel itu nata runi. Kita kan beri Allah ni muka dige. मैं एक एक हीरा वेला अभी इन्हीं मुना वेला दे एक को हुस्मे हीरा वेला दे कोई ये मत मारा बालू बैठी उन्हीं की अन्य को मानदेव में विनाडी करने काली मम्मी स्क्रीन रिकॉर्ड करा मैं गहाने का होंगे मम्मी मिलिटी लेवल पा ही मुल्टी के नीति मैच का गहल रिकॉर्ड करा तक देंगे ये का रिकॉर्ड देना नहीं किया अन्नो सेरम ही वरा इन्हें रिकॉर्ड देना नहीं किया यो आई रिकॉर्ड करना और अन्य कि अभी आई रिकॉर्ड करूँ कोमत अभी सैलेंड नहीं है अनिवार्य ये मांग गहाना मार कोहमारी मी के मां चेस्ट एक उतान लोग करा उगलुंड पे इन्हें गिना हाई ची एक किया नहीं मटा कोहमारी आलू तंदुमा करना मैं आलू तंदुमा कर ला दिया ना मैं इन्हें पे इन्हें नहीं मैंने मैं क्या मैं मंग हारी एक क्रेड ला दी दें दागनी नहीं करते आलू देंगे आलू लेकिन सुपीरियर तो मैं बिलासा नहीं क्या आलू नहीं अंडा बाहर है ना मैं नहीं कर रहा अरे आलू नहीं ना भी आलू तो मैच चेक काम बिलाव खाना नहीं उगलुंड अपराध आउटपोस्ट है अंदर मुकाद्दे करें 10 विषय अंक 10 विषय हादरी मना है वसु अनु सी मेगा किया है 10 विषय हादरी मना है वसु अनु सी रैंडम में हट गया 10 विषय हादरी मना है वसु अनु सी आउटपोस्ट उठ गया 10 विषय हादरी मना है वसु अनु सी जंगी यार्ड डोर ने अंडरग्राउंड दिया अपने नहीं घर पर मनोगी ये मी काउद बंग कमांडर इन चीफ मेजर जनरल ये उन लोग कोई दबा नाइस अनी मंदनी लोग कोई नहीं मंदानी नहीं थी बालम गालम थी मनोवे इधर ने बालम गाला अड़ी वो मैरू ना बंग अड़ी क्या मत तमा ये एक सुपीरियर तमा දැනට එකයි අවුලන්නේ අඩේ මම පිහියෙන් ගහනවා වරෙන් යකෝ මම පිහියෙන් ගහන්නේ වරෙන් ඉක්මනට වරෙන් කරන්න යකෝ මේ යන්නත් වෙලා නේ අරු ගාලි මාව මරාගෙන කාපියෝ කැතම වැඩි ඉතින් මොනවා කරන්න දුක තමයි මේ ඊලංකා මං කලින් වීඩියෝ එකේ සුපිරි අයියෝ මට මතකත් නැහැ දැන් කියපුවා මං කලින් වීඩියෝ එකේ කිව්වා මේ අර එදා මට මේ කොහොම හරි මේ ගන්න ඇරෙන්නේදී එක්කෙනෙක් දාලා දුන්නා ඒ උ සුපිරි හරිද චෙස්ට් වලින් තමයි ගන්න ඇරෙන්නේ මම ඒක දැනගත්තේ ඌ නිසා නම් මොකද්ද ගේමින් බන්දුල හරි ඔන්න ඔහොම සිංගල් නම තිබ්බේ මට මතක නැහැ කොහමද සුපිරි ඩයල් එක මේ ඒ පොර හින්දා තමයි මම දැනගත්තේ මම දාන්නම් මේ මම පොරට කමෙන්ට් එකක් දැම්මා ඒ පොර හැබැයි හොඳ එකක් මොකකට අඩි වැදුනා බෑනි කරන්න මම සුපිරියට තමයි ටිකක් හරි වෙදිලා දිනවනේ අර අරු පහක් ගහලා කොහොම හරි මේ අර WP කිනේ උත්තරේ දාලා තිබ්බේ නෑනේ ඔයගොල්ලෝ අනේ දාන්න හොඳේ නිකන් බලන්න ඉන්නවා අන්න ඉතින් බලන්නකො හෙල්ත් පොඩ්ඩක් තියදී අනුර ඉන්නනේ ඊක ගහලා ඒක ඇතම වැඩි ඈ අවුලන්නේ අපි සැලෙනවද සැලෙන්නේ හොඳේ මොන වුණා සැලෙන්නේ මොනවද සැලෙන්නේ මම හොඳේ ඊ මොකද හුයි බෝම් වෙල එතන නතර උනේ ඊ කුරුරන් ගියා මිලිටිය වැඩෝ ඉන්නවා මම දන්නවා බොරු මාර්සි නම් දාන්න එපා මිලිටිය වැඩෝ ඉන්නවා අනිවාර්යෙන් මේක බලන බොරු මාර්සි එපා බොරු මාර්සි නැතුව ඊ කැතම වැඩි හොඳ ඊක නම් අවුලන්නම සැලෙනවද නෑ සැලෙන්නේ සැලෙන්නේ
නෑනේ. මං හිතුවේ වදී කියලා. අයියෝ බෑනේ කරන්නේ. අවුලන්නේ සැලෙනවද සැලෙන්නේ හොඳේ. සැලෙන්නේ. ඕ. අම්මේ යන්න ආරේ මේ දෙනෝ. අනේ ඉන්න. ඉන්න. මේ බෑනේ කරන්නේ. යරු 13ක් ගාලා බං අම්මෝ. ඒ ඩයල් එක තමයි ඉතින් ඈ ඌ 13ක් ගහනවා කියන්නේ ඉතින් අපිට 13 මොනවද? අපිට 13 වෙනම එකක්. 13 වදින්නෙත් නෑ ලේසි. 13ත් 10ක් ගහ ගන්නත් තමයි. 13ක් ගැන කියනවා මං ඉතින්. මේ කමෙන්ට් එකේ දාලා තිබ්බේ නෑනේ ID එක ඔයගොල්ලෝ. මේ ගහන අය අන්න මේක අන්ලොක් කරලා බං. පව්. අඩෝ කලින් මැච් එක අන්ලොක් කරලා තිබ්බේ නෑ මං මේක. අනේ සුපිරියක් තමයි ඈ. අඩෝ මේ මොකද්ද මං මේකේ නම දන්නෙත් නෑ. ඒ නම කියපන්කෝ දන්නේ. අඩි ඊගන ලයින් එක බං සුපිරිට වදිනවා. බලන් උයි දෙක තුන නැදුන අරු මැරුණානි. ඒ පුරාණ දන්නේ කෙනෙක් ඉන්නවා නම කියපන් මේකේ. මම දන්නේ නෑ නම. හොඳේ. මම නම දන්නේ නෑ. අන්න ඉතින් මගේ කිල් එකනේ අර කළු පාට යකා. ඌ අරු එක්ක මැරුණ මරාගෙන. බෑනි කරන්න. බෑනි කරන්න. අනේ ඉන්න කියලා කෑ ගහන තමයි වෙන්නේ ඉතින්. මොනවා කරන්න දුක තමයි. අවුලන්නේ දැන් අපි අලුත් ගන්න ඉතින් බෑනේ ඇඩ්. A few moments later. දැන් අපි ගහමු. මේ මොකද්ද? ක්‍රොස් ෆයර් කියන එක ගහලා බලමු. මේක මීඩියම්. බලමු ගහ. private first class corporal private first class staff sergeant. අවුලක් නෑ වගේ. හැබැයි පොඩි උනේ මං හිතන්නේ. මං දන්නේ නෑ මම corporal මම දන්නේ ඉච්චරයි. private first class මම හිටපු කාලේනේ. Okay. level 4 ඉදදී මම private first class කොහොමද? බලන්න මම මේක ගහන මේ කොහොමවත් හරි බඩ යන්න ගහන්නේ බලන් ඉන්නෝ. කොහොම හරි සුපිරියක් අල්ලනවා මේකේ නම් නේ බලන්න ඕන්න. මේකේ අල්ලනවා කියන්නේ හිතා ගන්න බැරි අල්ලන්නේ මොකද්ද කියලා. What? Bro, what are you talking about, man? පේනවනේ මාත් එක්ක කියන ලේසියෙන් ගන්න බෑ හොඳේ. වැඩ්ඩෝ ඉන්නවනම් එන්න එච්චරයි මං කියන්නේ. වැඩ්ඩෝ ඉන්නවද මේකේ? මේකේ හිර වෙලා අඩි ඉතින් මොන වෙලාද? එක්ක හුස්ම හිර වෙලාද කොහෙද? මොකක් හරි හිර වෙලා තමයි. හරිද? එච්චරයි මම දන්නේ හිර වෙලා. මේ මොකද්ද මේ මොකද්ද මේ බෝලයක් අරගෙන ඉන්නේ මෙතන? මම දන්නේ මේ බෝලේ මොකද්ද කියලා. ඒ ගම්මේ කිනන මැසේජ් එකක් දාගෙන මේ බෝලේ මොකද්ද කියලා. අඩේ කොහමද ඒක? ආයි මට ගහන්න බෑ බං කාටවත්. කොහම සුපිරියන්නේ? ආයි ලයින් එකට ගහනවනේ. ඇත්ත ගියපන් ඉතින් පොඩ්ඩක්. ඉනි කරන්නේ ඇත්ත ගියපන්. ඒක වැදුණා කියන් වර හෙල්ත් පුඩ් ඉඳලත් මම. ඊ යටි මේ මට දැන් හෙල්ත් කොහෙද බන්දි? අඩෝ හෙල්ත් කොහෙද බන්දි ඉන්නේ දන්නේ නැහැ. අඩි මේ අඩි මට හෙල්ත් එක දීපන් ඒ. උඹ ගන්න එපා මට හෙල්ත් එක දීපන්. ඌයි මට හෙල්ත් පුඩ්ඩින් මන් දින්නේ. ඊ තාම එකපාරක්වත් මැරුන්නේ නෑනේ. මේ පළවෙනි මැච් එකයි මම එකපාරක්වත් මැරෙන්නේ නැතුව මේ ගාන. අඩේ ඒක ලෝකෝදුමයක් වගේ බම් මට. Gay! අඩි මෙන්න මෙතන වරෙන් කොහමද ආයි කොල්ල ගහනවෑ සුපිරියක් තමා. අඩි කොල්ලට වදිනවා බං.
අඩ මං ගැම්මන්නේ කියපන්කෝ ඔය මැසේජ් එකක් දාපන් ඉතින් මම ගහනවද හොඳයිද නැද්ද ඊ අරුණ දාලා තිබ්බෑ මොකනටත් good playing හරි මොකක් හරි super හරි මොකක් හරි scene එකක් හරි game පොර දාලා තිබ්බා ඌ හොඳ එකක් ගම් මොකනට අඩේ මං ගියොත් මැරෙනවා ඉතින් මෙහෙන් ගිහිල්ලා මොකක් හරි කරගන්නවා මේක අන්ලොක්ද අඩේ අන්ලොක් බං මොකද්ද බං බලන්න කීයද ගහලා අම්මට සිරි අම්මට සිරි වෙනවා අඩේ ඊක වැදුණා බං අඩෝ මම හිතලා නෙමෙයි බං ගැව්වේ ඒක ගියාංගෝ අඩෝ සුපිරියක් තමයි ඈ මම ජීවිතේම මෙච්චර හොඳට ගැහුවා මොකද කොයිද මේක ඉතින් හැබැයි දැන් පොඩ්ඩක් කොල්ලට අල්ලලා ගිහිල්ලා තින්නේ මට සීඩල් එක බලහන්කෝ අර කහපාට දුමක් ගහලා කහපාට කොළ පාට දුමක් ගහලා අපි ඉවර කරා බලු වැඩේ නේ ඉතින් මොනව කරන්න දුක තමයි වැඩ්ඩෝ ඉන්නවනම් එන්නේ මං කියන්නේ එච්චරයි වැඩ්ඩෝ ඉන්නවද අඩි මෙන්න මේක ගම් අට්ටු අම්මට සිරි ඌ ඒකට ගාන්න ඇදුනා කියහන්කෝ කැම්මක් තමයි ඈ වදීත නෑනේ වැදිලා නෑ කියහන්කෝ අම්මට සිරි මම මැරුණා කියහන්කෝ බෑනේ කරන්නේ හැබැයි මන් දින්නේ නැහැ මැච් එක මට වට සතුටුයි ඈ මම මේ දෙවෙනි මැච් එකේ 12ක් ගහුවා කියන්නේ තේන බුදුම යන්නේ මම වැඩක් නැහැ දැන් ඉතින් උඩ බලන් ඉන්න අන්තිම විනාඩි දප්පර ගන්න අඩෝ කැම්මක් තමයි ඈ මම මේ කාන්ටයි ගහපු එක මට හිතා ගන්නත් බෑ SL මිලිටියා කොහමද ලයින් එක සුපිරියන්නේ අඩේ බැටල් පාස් අන්න A few moments later. දැන් මේ ඇත්ති මම හිතන්නේ තුන්වෙනි එක ඒකේ මම තව එකක් ඇති අපරාධය මේ මොකක්ද බැටල් පාස්සේ මම හිතන්නේ අර ටික හම්බ වෙනවා ඉතින් මේ යටේව ටික හම්බෙන්නේ නැද්ද මම යටේව ටික නම් සුපිරිය ඒවා හම්බෙන්නේ නැද්ද දේසි මම දන්නේ නැහැ කියහන් ඔය බැටල් පාස් කියලා තියෙන එච්චර මම දන්නේ මේ ස්පෙෂල් ෂිප්මන්ට් කියලා තියෙන 4 days 4 hours 33 minutes අනේ මන්ද මොනවද කිය අඩි මේ තව එකයි දින්නේ මේකේ කෝප්‍රල් ගෙන් ලෙවල් 6ට යන්නේ අඩෝ ගැම්මක් තමයි මේ මැච් 15යි වින්ස් 12යි ගැම්මක් නේ කීල්ස් 128යි ඩෙත් 102යි කොහොම හරි මේක තමයි මගේ දෙවෙනි වීඩියෝ එක ඔයගොල්ලෝ අනිවාර්යෙන් ID එක දාගෙන මිනිමිලිටි එක ගන්න සෙට් එකක් එකතු කරගෙන මට ID එක දාලා මාත් එක්ක ගහමු මම ඉතින් තාම පොඩි එකෙක් අවුලක් නැහැ දන්න විදිහට ගහමු බලන්න මට වඩා සුපිරිට ගහන්නේ උන් ඉන්නවා මම දන්නවනේ කොහොමද ගැම්මක් අල්ලමු එහෙනම් ඉතින් මම දැනට කැපෙනවා වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ආයි ඉතින් බල ඉන්න එපා ඉතින් සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාලා බලන්න හොඳේ ඉස්සරහට ලස්සන වීඩියෝ ටිකක් ගෙනින් ඉඳන් ඉන්නවා සුපිරිට ඕගොල්ලොත් එක ගහනවා ආයි සුපිරිට ඒගොල්ලෝගේ නමුත් දාලා ආයි සුපිරිට හදන්න ඉන්නේ බලමු මං ගේනවා අනිවාර්යෙන් ගේන සබස්ක්‍රයිබ් කරලා තියාගන්න ඉතින් දවසක අනිවාර්යෙන් ගේමක් ගහන්නත් එපා ඒකයි මම YouTube වලට බැස්සේ බලමු අනිවාර්යෙන් ගහනවා ගේමක් මේ YouTube එකේ බලමු සබස්ක්‍රයිබ් කරලා තියාගන්න පොඩි සපෝට් එකක් දීපන් ඉතින් නැත්තම් අවුලක් නැහැ නේ සබස්ක්‍රයිබ් කරලා දීලා කමෙන්ට් එකක් දාලා එහෙම කළා ෂෙයා පාරක් දාලා කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න හොඳයි හાર્ට් එකක් හරි දාන්න මම ඕනේ රිප්ලයි කරනවා ඕන දෙයක් අහපල්ලා හොඳේ එහෙනම් මම ගැපෙනවා දැනට ඊළඟ වීඩියෝ එක අනිවාර්යෙන් සෙට් වෙමු ඊළඟ වීඩියෝ මම දානවා දැන් මේ වීඩියෝ එක මම දාන්න ඉතින් ඉන්නේ දැන් මම මේ රෙකෝඩ් කරන්නේ අද කවද්ද රෙකෝඩ් කරන්නේ සිකුරාදා හන්දේ මම දානවා ඉරිදට වගේ මම දානවා හරි ඊළඟ වීඩියෝ එක මම ලබන හැටි අනිවාර්යෙන් දානවා සතියේ වීඩියෝස් දෙකක් අනිවාර්යෙන් වැටෙනවා අනිවාර්යෙන් බය වෙන්න එපා හොඳේ අනිවාර්යෙන් දානවා අපේ channel එක grow කරලා ගන්න එපා ඒකයි එහෙනම් ඉතින් මම දැනට කැපෙනවා එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න හැමෝටම ආදරේ subscribe කරලා තියාගන්න ලස්සන වීඩියෝ එකක් ගෙන්න ඉස්සරහට එහෙනම් මම දැනට යනවා එහෙනම් හැමෝටම bye